වමත් පිතිකරුවෙක් ඒ චාමික හිනටිගල තමයි දැන් ක්‍රීඩා පීඨ අවතීර්ණ වන්නේ. වමත් පිතිකරුවන් 30 දෙනෙක්. දකුණත් පාදක පන්දියවන්නෙක්ට හොඳ උපායක්. වමත් පිතිකරුවන් කැඳවීම. අර සීමාව පිළිබඳව ඉතා හොඳ පතිතයක් සහිතව පන්දු යවනවා. විශේෂයෙන් ඉදිරි කලාපයට පන්දු යොමු කරන්නේ නැහැ. හිනටිගලගේ පහර ඉහළින් ඇදී එන්නේ මනස්කාන්තයි. විශාල ආයාසයක් තිබුණේ නමුත් කල්යල් මැනීම පිත්තේ හරි මැදටම ලබා ගැනීම ෆලෝ ත්‍රූ එක පරිපූර්ණ ක්‍රිකට් වලින් සැරසීගත් පහරක් මෙන්න බලන්න. කිසිදු අවස්ථාවක් නැහැ වෙනි පහරකදී දවා ගන්නට. ඒ තරම් හරියටම බැලුවොත් මේ පන්දු යන හිසට ඉහළින් තමයි පහර එල්ල කරන්නේ. ක්‍රීඩකයෙක් රදවා නැහැ. උඩ පන්දු රැ ගන්නට ක්‍රීඩා පිටියේ වුණත් ඒ නිසා වෙන්නේ සියල්ලින් පරිපූර්ණ පහරක්. තරංග T10 ද T20 ද ආදී වශයෙන් වෙනසක් නැහැ. තාක්ෂණයේ තිබෙන පිටිකරුවෙකුට මේ ඕනෑම දහරාවක් එකයි ඔට්ටුයි කියන වග ඔප්පු කරමින් එල්ල කළ පහරක්. තමත්ම හැඩති ලොෆ්ටඩ් ඕෆ්රයි පහරක් එල්ල කළේ. ඊනටිගල නැවත වතාවක් පෙර පහරේ පුනරූපණයේ බඳුයි ඉහළින්ම පන්දු ඇදියනවා. පෙර සීමාවටමයි පන්දියවන්නාගේ හිසට ඉහළින් පන්දු ඇදියනවා. ලකුණු 6යි. ඔව් පෙර පහරේ පුනරූපණ දීලා සැකේ තිබ්බා. ඒ තරම් සමාන පහරක් එල්ල කරේ. මේ පහරට තරමක් ලොෆ්ටඩ් ඔෆ් ඩ්‍රයිව් පහර කියන්න පුළුවන්. පෙර පහර නම් ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්ම තමයි තිබුණේ. ඒ නිසා වෙන්නේ අපි කතා කරමින් සිටිය අර ඉදිරියට පන්දු යොමු කිරීම පිළිබඳව. නමුත් අවසන් පන්දු දෙකම ඉදිරියටම පන්දු යොමු කළේ. චාමික හීනටිගල රොබ පෙර සඳහන් කළ ආකාරයට හීන් සීරුවේ දැන් අවදි වී තිබෙනවා. පන්දු 6යි ලකුණු 15යි. ඊළඟ පන්දුව පිටේන දෙසින් ඇදී යනවා කෙලිම තර්ඩ්මෑන් කලාපයේ දෙසින් 4 සීමාව දක්වා බෑක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයාට රකින්න දෙයට කඩක් නැහැ. පිට පන්දු 3කදී ලකුණු 16ක් ලබාගෙන දැන් නැවත වතාවක් මහානාම සලකුණ නාලන්දා පිටියේ සලකුණු කරමින් ඉන්නවා මේ වර්ණවත් විචිත්‍රවත් වමත් පිටිකරුවා. මේ පන්දුවාරේ ලබා ගන්න 18 වන ලකුණයි එම ලකුණු 4 සමගින් එකතු කරගන්නේ මහානාම විද්‍යාලයේ පිටිකරුවන්. දැන් දැඩි පීඩනයක් නායකයාට පන්දුවාර 1යි පන්දු 5කදී ලකුණු ඒ නිසා වෙන්න ශාමික ලකුණු උදුරා ගත්තා මේ පන්දුවාරේදී. පිටෙන් දෙසින් ස්වීප කව දක්වා පන්දුවේ ගමන් මග ඉහළින්ම ඇදී යනවා ලකුණු 6ක් වශයෙන් ප්‍රිය හේතුවතුනි. පෙර පාදයේ ඉදිරියටම පන්දුව පතිත කිරීම මේ පිටිකරුවාගේ ස්ලොට් එකටම පන්දුව බාර දීම අප දකිනවා බෙනඩික් විද්‍යාලීය පන්දියවන්නන්ගේ අතින් සෑහෙන දුරට මේ අතපසුවීම සිදුවනවා. වහාම පිළිසකර කරගත යුතුයි. පෙර පාදයේ මනස්කාන්ත පහරවල් වලට හෙවිකම් කියන ක්‍රීඩකයෙක් බලන්නේ පහරවල් වල විශාල ශරීර ශක්තියක් නොවේ තිබුණේ. තමත්ම ඉහළ තාක්ෂණයක්. ඉතාම ඉක්මනින් දියුණු වෙන ක්‍රීඩකයෙක් ලෙසින් නම් කරන්න පුළුවන් ශාමික හීනටිගල. මොකද ඔහුගේ පාසල් කාලේ සිට අප දකිනවා ඉතා ඉක්මනින් හොඳින් දියුණු වෙන ක්‍රීඩකයෙක් තාක්ෂණය සහිතව. දිදුලංක පන්දියවන්නේ එවර ස්වීප් පහරක් කෙල්ල කරන්න ස්පයාල කලාපයේ දෙසින් තමන්ට අවශ්‍ය කොතනටද ඒ හැම තැනටම පන්දුවේ ගමනාන්තය සකසනවා. එවරත් ලකුණු 6ක්. 4 වන 6 පහර. ඉතා මගනා පිතිකරණයක් සෑහෙන පිටින් ඉවතට ගමන් කරමින් තමයි පායින්න දෙසින් උත්සාහ ගත්තේ එම ලකුණු 6 ලබා ගන්නට. ඉතාම සාර්ථක උත්සාහයක්. ඔහුගේ මනසේ මේ පන්දු රකින්නන්ගේ සිටියෙන් වඩාත් හොඳින් ස්ථාපිත වී තිබෙනවා. ඔහු දන්නවා කොතනද ඉන්නේ කොතනද නැත්තේ. එතනටයි පහර එල්ල කරන්නේ ස්ථානගත කරමින්. තාක්ෂණය. මම එකයි දිනේෂ් කියමින් සිටියේ ඔවුන්ට සැලසුමක් නැහැ ශාමික ඉදිරි. ඔවුන් සැලසුම් කරලා තිබුණේ සිගිරා ඉදිරි. ඒක තමයි කැදවුන්නේ නැත්තේ මාණික්‍යව. එවරත් පායින්න දෙසින් ඉඩ කඩ ලබාගෙන පන්දුවේ ගමනාන්තය සකසනවා ප්‍රිය හිතවතුනි. තවත් ලකුණු 6ක්. තවත් ලකුණු 6ක්. විශිෂ්ට පිතිකරණයක් මම හිතන්නේ තාමගනා පිතිකරණ. ඔව් එවර අවධානමක් බාරගෙන ඒ පහර එල්ල කළේ. මොකද කඩුල්ල විවෘත කළා. ඉඩකඩක් ළඟා නිර්ම සාකච්ඡා කරන්න. නමුත් ඉදිරියේදී අපිට කතා කරන්න එවැනි ක්‍රීඩකින් බොහෝ දෙනෙක් සංචිතගත වේවි කියන විශ්වාසය අප දකිනවා මේ ක්‍රීඩා රටාවත් එක්ක. පෙර පාදයේ ඩ්‍රයිව් පහර පන්දියවන්නාගේ හිසට ඉහළින් වරක් පතිතව 4 සීම වාබියස නවතා ගත්තේ නැහැ. එවරත් නොතිබුණු ලකුණු 4ක් ලබා දුන්නා කිව්වත් වඩා නිවැරදි එවර බෙනඩික් ක්‍රීඩකින්. පීඩනය දැන් තිබෙන්නේ බෙනඩික් විද්‍යාලයේ පන්දු රකින්නන් වෙත. ඒ නිසාවෙන් තමයි මේ පීඩනය නිසාවෙන් තමයි මම විශ්වාස කරනවා ඔබ පන්දුව ගිලිහි ගියේ දරක ගැනීමට තිබූ අවස්ථාවක් අනිවාර්යයි. සහ නාලන්දා විද්‍යාලයේ මේ ක්‍රීඩාංගණයේ අවසන් කෙළවරේ පන්දුව පතිතුණාන් පස්සේ වැදුනෙන් පස්සේ මේ ක්‍රීඩකයන්ට රකින්න එක තරමක් and put on a formidable score. Smash towards mid wicket, and that's 6. That brings Chamika Hinadigal 50. 50 of just 17 deliveries. Brilliantly picked up off his legs. And he puts it over the mid wicket boundary.
There you see a replay coming across the wicket. Smashed. This is some hitting by Chamika Heenatigala. Sri Lanka Youth National proving his worth and showing his class. Didula coming around the wicket this time. Swept for 6. Massive hit. That's towards the com box. That brings end of Diduluka's over. You see a replay. Poor bowling here by Diduluka, to be honest. Just bowling into his pads around the wicket. Hit me ball. And that's clobbered over this. Good decision here by the Ben's captain. Bringing that off spinner. Full toss and smashed over long on for 6. That's no catching that. That's what you do, Charming Heenatigala. You get a loose ball and you dispatch it. That's a replay. You can't be bowling full tosses to a set batsman who's on 50 plus of just 19 deliveries. You can't afford to do that. This Deshaprey once again smashed towards extra cover. Just a single on that occasion. Oh, they're going for the second. Poor throw there. Poor throw. A better throw would have got the batters in trouble. Unfortunate. But Nalandi, you feel a bit on top here. That's a good hit though. Has he got the distance? 4 runs, 1 bounce over the ropes. Asking rate is too much, but see how he responds to the task. He's a very good player, very good talent. Under 19 cap, and he's certainly not going to give up quite easily. He will take it deep. Remember, against India in the last game, he made 84 not out, and what the circumstances are. That's a good hit. Heenatigala. He's got the distance. A valiant attempt on the boundary. But that's enough legs on it to take it over for 6. In the previous time he played that shot, he didn't fully get the distance. But again, similar delivery, angled across his body, similar stroke. This time, it was all the way. Really explode. That's a good shot though. Just using the pace. It was wide outside the off stump. I think he bowled in the correct area, but that's the talent of the man. He picked his gap early. Didn't try to hit it too hard. You could see intentionally just opening the face of the bat to get it wide off those fielder into the gap for important boundary. I remember in an under-19 district final at Anuradhapura Samadhi ground, Heenatigala did extremely well for his team to win. I watched his progress. He has played inter-club cricket. There you go. There you go. This time he went over the top. Once again shot outside the off stump. Intentionally playing it over the infield. And the field on the boundary could not just keep it in play. It was wide of him. Put in the effort. Could have he stopped it? Yeah, that was a difficult one. That just skidded away for 4. First 2 balls, 1 run. Next 2 balls, 2 boundaries. Heenatigala. Brilliant shot off the back foot. This is what I've been talking about, this wonderful young cricketer. I have watched him from very young days in school cricket, in club cricket. Dropped it short, gave room outside off stump. Off the back foot, mind you. That was plain tournament. He goes for it. He's got it into space. Chamika Heenatigala has finished the game off with a 42 not out of just 22 deliveries. Taking Manama home. They are ended at 101 for 8. But what a game of cricket. The boys here, the school boys here at Nalanda College will be rather disappointed that their team, the host, have lost this game. But what a game of cricket we have had. Brilliant performance by both teams. And Mahanama College on the shoulders of Chamika Heenatigala have just got over the line. Tremendous all-round performance from him to make sure that this... Pride, they played really good cricket. There you go, 20 at the top for Sinith. He batted...
CLCC.